විශේෂම දේ ඔයාලා ෂේන් එකකින් හෝ ඒවා තෙමු එකකින් මේවා ප්‍රොඩක්ට් එකක් පර්චේස් කරද්දී අනිවාර්යයෙන්ම මට මේ ඔක්කොටම ලංකාවේ මුදලින් 72000ක් ගියා. Hi guys, welcome back to my channel. ඔයාලා හැමෝම ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඒ වගේම තමයි ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අමතක නොකර මගේ channel එක subscribe කරන්න. ඔයාලට කියන්න බැරුව ගියානේ මම journey with Pramo. අද මම unbox කරන්න යන්නේ Shein එකෙන් ආපු parcel එකක්. මම මේක දාලා සති 4ක් විතර වෙනවා. සති 4කටත් වැඩි. ඒක ටිකක් පරක් වුණේ මෙහි හොලිඩේස් තිබුණ නිසා ඩිලිවර් කරන්න ටිකක් පරක් වුණා. මම දන්නවා මේකේ මොනවද තියෙන්නේ කියලා. හැබැයි මට හිතුණා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු Shein එකේ බඩුවල ක්වොලිටි එක කොහොමද කියලා. එහෙනම් ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම අනිවාර්යෙන් බලන්න. ඔයාලට මම ඉස්සෙල්ලාම කියන්න ඕනේ Shein එකෙන් පාර්සල් එක ඩිලිවර් කරන්නේ මෙතඩ් 3කට. මෙතඩ් 3න් ස්ටෑන්ඩින් මෙතඩ් එක සිලෙක්ට් කරොත් ඔයාලට පාර්සල් එක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාලගේ පාර්සල් එක ප්‍රයිස් එකෙන් ටිකක් වැඩි නම් එයාලා අපිට ගෙදරටම මේ පාර්සල් එක ගෙනත් දෙනවා. ඉතින් මට මේ පාර්සල් එකට ශකල් 800ක් විතර ගියා. ඒ නිසා මට ෆ්‍රී ස්ටෑන්ඩින් මෙතඩ් එක හම්බුනේ. නැත්තම් අපි අනිවාර්යයෙන්ම ඒකට පේ කරන්න ඕනේ. මෙන්න මේක ගැන තමයි බලාගෙන හිටියේ. හරිද? මේක නිසාම තමයි ගොඩක් මේ ඕඩර්ස් ටිකක් දාන්න හේතුව. මොකද මෙහික මෙහෙන් ගන්න බැලුවා ෂෙකල් 350ක් 400ක් විතර කිව්වා. මේක රින් ලයිට් එකක්. ඉතින් මං ගාව එකක් තිබුණේ නැහැ. මට මේක ඕනම වෙලා තිබුණ නිසා තමයි දැම්මේ. මෙහෙන් 350ක් 400ක් කියන ලංකාවට කන්වර්ට් කරාම සාමාන්‍යයෙන් 40000ක් විතර වෙනවා. 40000ක් 45000ක් වගේ වෙනවා. මට හරියටම නෙමෙයි. මං කියන්නේ දැන් රේට් එකත් එක්ක. ඉතින් එච්චර ලොක් ගානකට මේකක් ගන්න බැහැනේ. ඒ නිසා තමයි Shein එකෙන් දැම්මේ. තෙමු එකනොත් බැලුවා. තෙමු එකේ අඩුවට තිබ්බ මීටත් වඩා. හැබැයි ක්වොලිටි එක ගැන මම දන්නේ නැහැ. මොකද තෙමු එකේ කලින් මම ඕඩර් එකක් දාලා nail accessories වගේක් දැම්මේ. හැබැයි පොඩ්ඩක්වත් ක්වොලිටියක් නම් තිබුණ නැහැ. ඉතින් ඒ නිසා මම තෙමු එකෙන් ආයේ පර්චේස් කරන්නේ නැහැ කියලා හිතාගත්තා. ඊට පස්සේ මම මෙයාලගෙන් ඇහුවා මේ මම වැඩ කරන තැන අයගෙන් මෙහි බඩු වල ක්වොලිටි එක කොහොමද අපිට. ඊට පස්සේ එයා මට කිව්වා මෙහි බඩු ගොඩක් ක්වොලිටි හැබැයි එක්ස්පෙන්සිව් වැඩි. ඒ නිසා ඔයා එකපාරක් Shein එකෙන් දාලා බලන්න. ඔයාට සමහර විට හරියයි. හැබැයි සෙට් උනේ නැත්නම් ඊට පස්සේ ඔයා මෙහෙන් ගන්න එකපාරක් Shein එක try කරලා බලන්න කියලා. ඉතින් ඒ නිසා තමයි Shein එකෙන් මේක දැම්මේ. මේකට ගියේ මට cost එක ෂෙකල් 100 ගාණයි. ඉතින් 100 ගාණක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් 9100ක් විතර වගේ තමයි උනේ. හැබැයි මම දන්නවා මීට වඩා අඩුවෙන් ලංකාවේ ගන්න තියෙනවා කියලා. හැබැයි ඉතින් අපිට මීට වඩා අඩුවෙන් මෙහෙන් ගන්න බෑ. ඒ නිසා තමයි Shein එකෙන් මේක දැම්මේ. අපි බලමු මේකේ ක්වොලිටිය කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ සෙටප් කරපු රින් ලයිට් එක. ඇත්තටම මං හිතුවට වඩා මේක හොඳ ක්වොලිටි එකකට තියෙනවා. මම හිතන විදිහට මේක සෙන්ටිමීටර් 12 හරි 14 හරි අපිට ඊට වඩා සෙන්ටිමීටර් ගාන වැඩි ඒවත් ගන්න තියෙනවා. ඉතින් අපිට ඕන එක තමයි සිලෙක්ට් කරගන්න ඕනේ. ඇත්තටම මේක මගේ ෆස්ට් එක නිසා මට වුණේ මේක හොඳ ක්වොලිටි එකට තියෙනවද කියලා බලන්න. ඇත්තටම මේ ගානට මේක හරිම වර්ත්. Shein එකෙන් රින් ලයිට් එක විතරක් නෙමෙයි තව අයිටම් වගේක් පර්චේස් කරා. ඉස්සරහට වින්ටර් කරන නිසා වින්ටර් එකට ජර්සි වගේකුයි බ්ලැන්කට් ඒ වගේ පොඩි අයිටම් ටිකකුත් මම පර්චේස් කරා. මේ තියෙන්නේ ඒකෙන් මම white color ජර්සි එකක් දැම්මා. ඇත්තටම මං හිතන්නේ මට ඒ සයිස් එක ලොකුයි. හැබැයි මම සිලෙක්ට් කරේ මීඩියම් සයිස් එක. හැබැයි ඒක ටිකක් ලොකුයි. අවුලක් නෑ. පොඩි ෂේප් එකක් දාගන්න පුළුවන්. අපි බලමු ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා. මං හිතන්නේ ඊළඟට තියෙන්නේ අනිත් බ්ලැක් ජර්සි එක. මේකත් සේම් ප්‍රයිස්ම තමයි උනේ. පොඩි ගාණක් යහට මෙහාට උනේ. හැබැයි මම හිතනවා වයිට් එකට වඩා බ්ලැක් එක වින්ටර් එකට
සෙට් වෙයි කියලා. මොකද බ්ලැක් එකේ ක්වොලිටි එකත් ටිකක් වැඩි. ඒ වගේම තමයි බ්ලැක් එක ඕපන් කරාම ඉන්සයිඩ් එක කම්ෆර්ටබල් මැටීරියල් එකක් තමයි තියෙන්නේ. මං හිතනවා ඒක වින්ට් එකට ගොඩක් සූට් වෙයි කියලා. අනික මම මේකෙනුත් දැම්මේ මීඩියම් සයිස් එකමයි. හැබැයි වයිට් එකේ මීඩියම් එක ලොකු වුණාට බ්ලැක් එකේ මීඩියම් එක ගන්නටම තිබුණා. මෙහෙමයි. ෂේන් එකෙන් ෂූ දානවා නම් මම ෂේන් එකේ ෂූ රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඇත්තටම මේකේ ෆොටෝ එකක් මම වීඩියෝ එකේ උඩින් දාන්නම්. මේක මාර ක්වොලිටියට තිබ්බ ෂූ දෙකක්. මාර ලස්සනයි. ඉතින් ලස්සනට තිබුණ නිසා මේක ශෙකල් 55ක් වගේ වුණේ. කියන්නේ ලංකාවට කන්වර්ට් කරොත් 5000 ගාණක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා දැම්මේ. ඇත්තටම කිව්වොත් මෙහෙන් අපිට කොහොමවත් මේ ගණන් වලට ගන්න බෑ. මෙහෙ බ්‍රෑන්ඩඩ් ෂූ එකක් ලොකු ගාණක් වෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් අපිට මම මේක ගත්තේ වැඩ කරන වෙලාවට දාන්න තමයි මේක ගෙන්න ගත්තේ. හැබැයි මට හිතෙනවා මේක සයිස් එක නම් ගොඩක් ලොකුයි කියලා. අනේ රිටර්න් කරන්න බෑ. මොකද රිටර්න් කරන්න එක ලොකු ප්‍රොසෙස් එකක්. මේ තියෙන්නේ ෂේන් එකෙන් දැම්ම අනිත් ෂූ එක. මේ ෂූ එක මම හිතනවා මේක මොකද මේක බොක්ස් එකෙන් කියන්නේ. මේක ක්වොලිටි වෙයි කියලා. මේක ෆොටෝසුත් තිබ්බ එක ටිකක් ක්වොලිටි ෆොටෝස් තිබ්බා. හැබැයි අර ෂූ එකේ මීට වඩා ක්වොලිටි ෆොටෝස් තමයි තිබුණේ. Oh my god. මේක ඇත්තටම මාරම ලස්සනයි. මාරම මේක පොඩි ගාණක් වුණේ. මේක ෂෙකල් මට මතක විදියට ෂෙකල් 35කට 39ක් හරි වුණේ. ඒ කියන්නේ මේක ලංකාවේ මුදලින් රුපියල් 3500ක් වගේ තමයි වෙන්නේ. මම ගොඩක්ම මේක ඇත්තටම අන්ෂුවර් තමයි දැම්මේ. මොකද මේක මං හිතුවේ නෑ මේ ලෙඩ එක නිසා ක්වොලිටියට එහෙම හිතුවේ නෑ. නිකන් තමයි මේක දැම්මේ. කමන්නේ ආවොත් ආවා ගියොත් ගියා කියලා තමයි මේක දැම්මේ. ඇත්තටම කොහොත් අර ෂෙකල් 50 ගාණයකට වඩා මෙන්න මේ ෂූ එක මාරම ක්වොලිටි. මේකේ සයිස් එක 41 දාලා තියෙන්නේ. මේක සයිස් එක තමයි UK වලින්. ඒ නිසා තමයි මගේ ෂූ එක මේ මගේ කකුලට හරියන්නම මේ ෂූ එක ඇවිත් තියෙන්නේ UK නිසා. ඔයාලා අනිවාර්යයෙන්ම ෂේන් එකෙන් හරි තෙම එකෙන් හරි ඔයාලා සයිසස් දානවා නම් අපිට සිලෙක්ට් කරන්න UK සයිස් එක. අපිට UK සයිස් එක තමයි හරියන්නේ. මේ ලෙද එකක් මේක තියෙන්නේ. ඇත්තටම ෂෙකල් 30 ගානට පාඩු නෑ මේක. අරක නම් පාඩුයි මේක පාඩු නෑ. මේක වත්. මේක රේට් කරොත් මම මේකට 10න් 10ම දෙනවා. ඊට වඩා දෙන්න පුළුවන් නම් මම ඊටත් වඩා දෙනවා. ඇත්තට මේක ගොඩක් හොඳයි. තියෙන්නේ ෂූ දෙක. මේක මම ගොඩක්ම ගත්තේ ෆ්‍රොක් එකකට දාන්න. අර මේ ෂෝට් ෆ්‍රොක් එකක් ප්‍රෙස් කරලා මේක දැම්මොත් මට හිතෙනවා ලස්සන වෙයි කියලා. මේකේ කලර්ස් තිබුණා, බේජ් කලර් එක තිබුණා, බ්ලැක් කලර් එක තිබුණා, වයිට් එක තිබුණා. වයිට් එක තමයි මම සිලෙක්ට් කරේ. ඇත්තටම හොඳයි. මේ බෑක් කවර් එකක්. හරිද? මේක මම දැම්මේ අපේ අයියට. මේක 16 Pro Max එකට තමයි මම දැම්මේ. මේක ඇත්තටම හිතපු තරම් ක්වොලිටියක් නැහැ. හැබැයි මේකේ ඔයාලට පේනවද දන්නේ මේ රේන් ප්‍රොටෙක්ට් එක තියෙනවා. ඉතින් ඒ නිසා ඒක මං හිතනවා ෆෝන් එකට සේෆ්ටි වෙයි කියලා. හැබැයි මේක ඇතුළ ගත්තොත් මේක එහෙම ලොකු ක්වොලිටි එකක් නෑ. ඔයාලට පේනවා ඇති. ඉතින් මේක පොඩි ගානක් හැබැයි උනේ. ඉතින් මාස 2ක් 3ක් දාලා මේක අයින් කරත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම අර හිතපු ක්වොලිටි එක නැහැ මේකේ. මේක අපේ අයියා සිලෙක්ට් කරේ. මම මේක කැතරේ කියලා හිතලා මේක හරියන එකක් නැහැ කියලා තමයි අරක දැම්මේ. හැබැයි මං හිතනවා මේක හොඳයි කියලා. මේක මේ හොඳයි කියලා හිතනවා. මං හිතනවා එයාගේ සිලෙක්ෂන් එක හොඳයි කියලා මගේකට වඩා. අපි මේ කියලාගෙන පෙන්නන පස්සේ අහමු මොකක්ද එයාට මේ දෙකෙන් හොඳ මේක කියලා. මේක මම හිතන්නේ ෂෙකල් 7ක් වගේ වුණේ. අරක ෂෙකල් 10ක් වගේ වුණා. මේක හෑන්ඩ් ග්ලව්ස් එකක්. ඉස්සරහට වින්ට් එක නිසා තමයි මේක දැම්මේ. ෂෙකල් 5ක් වගේ වුණේ. අවුලක් නෑ මේක ෂේන්. ඒක
වීඩියෝ වෙලා නැහැ. තමයි කලින් අන්පැක්. විශේෂම දේ ඔයාලා ෂේන් එකකින් හෝ ඒවා තෙමු එකකින් මේවා ප්‍රොඩක්ට් එකක් පර්චේස් කරද්දී අනිවාර්යයෙන්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන දේ හොඳට බලලා ඒක පර්චේස් කරන්න. මොකද මෙතන මේක මගේ ඩවුට් එකක්. ඒකට හේතුව මම පිලෝ එකක් තමයි දැම්මේ. පිලෝස් දෙකක් දැම්මේ. දාලා දවස් දෙකක් මට ගියා පේමන්ට් එක කරන්න. ඉතින් ඇත්තටම කිව්වොත් ඒ පේමන්ට් එක කරද්දී මට ඒක වැටලා තිබුණා වෙන එකක් සිලෙක්ට් කරන්න. ඒ මම සිලෙක්ට් කරපු එක නැහැ කියලා. ඉතින් හදිස්සියට පේමන්ට් එක කරනවා හදිස්සියට බැලුවේ නෑ නිකන් ටිප් එකක් සිලෙක්ට් කරලා දැම්මා. ඇත්තටම කිව්වොත් දැන් ඇවිල්ලා තියෙන්නේ පිලෝස් ලේසස්. කමක් නෑ ඉතින්. අපි ආයෙ පාරක් දැම්මොත් ඒකත් ලොකු සයිස් එකක්. පේනවනේ. මේක ඇත්තටම දැන් මට වැඩක් වෙන්නේ නෑ. මේකෙන් මට ඇඳුමක් මහ ගන්න පුළුවන්. එච්චරට මේක ලොකුයි. මේක බෙට්ලයින්. මේක මේ දැක්කහම ආසෙ හිතුණා. රෝස පාට මේක බෝ එකක් තියෙන්නේ. ඉතින් මම මේ ගෙදරට අලුතෙන් ආවේ. තාම ඇවිල්ලා මාස 3ක් වගේ තමයි. මට මේ ගෙදර එහෙම ලොකුවට බඩු මුකුත් නැහැ. ඉතින් දැක්ක නිසා ආසාවට තමයි මේක දැම්මේ. ඇත්තටම කිව්වොත් මේක දැම්මට කඩන්න බෑ. මොකද මේක දැක්කුම නිසා මේක බෙඩ්ලයින්ස් වගේ තියෙන්නේ. හැබැයි මේක ලස්සනයි. මේක සිලික් මැටීරියල් එකකින් තමයි තියෙන්නේ කොටන් නෙමෙයි. මම හිතුවේ කොටන් කියලා. කොටන් නෙමෙයි මේක සිල්ක් මැටීරියල් එකක් තියෙන්නේ. කමක් නැහැ මේක නම් ගාන වැඩි. අවුලක් නැහැ. පස්සේ මේක අපි කඩලා බලමු. පින්ට් එකට ලෑස්ති වෙන ගමන් තමයි මේ ඉන්නේ. මේක මේ බේජ් කලර් එකක් කියලා හිතුවේ. හැබැයි මේක ටිකක් ක්‍රීම් කලර් එකට හොව එකක්. මේක නම් මාරු ක්වොලිටි. මේක ටිකක් ගාණක් වැඩි. මේක ක්වොලිටි. ඇත්තටම මම හිතන්නේ මෙච්චර ක්වොලිටි එකක් මේකේ. මේක මම ගත්තේ මේකප් අයිටම්ස් හෝල්ඩ් කරන්න පුළුවන්. මේකේ මේකප් අයිටම් විතරක් නෙමෙයි. ඔයාලට පොඩි බබෙක් වුණත් මේකක් අරගෙන එයාගේ ස්කූල් යන ඔය පෙන්සිල් අනම්මනම් මේකට දාන්න පුළුවන්. මේක මම ගත්තේ මේකප් අයිටම්ස් දාන්න. මේක මට මතක නැහැ ප්‍රයිස් එක නම්. මට මතක විදිහට මේක ෂෙපර් 12ක් හරි එහෙම ගණනක් වුණේ. අනේක හරි කියුයි. කිව්කින මේ වෙනවද? ෂෝ. ඔයාලා ඇත්තටම මේක මේ ඒ ප්‍රයිස් එකත් එක්ක මේක ඇත්තටම මේ වර්ත්. මොකද මෙහෙන් මේ වගේ එකක් ගන්න නම් ඊට වඩා ලොකු මුදලක් යනවා මේකට. ඊට පස්සේ පොඩි පොඩි අයිටම්ස් ටිකක් තියෙන්නේ. මේක මිරර් එකක්. හෑන්ඩ් මිරර් එකක්. මට මිරර්ස් තිබුණ නැති නිසා මම ඕඩර් කරා. මොකද මට මේකක් අයිලයි. ඒක ඩැමේජ් වෙලා. හොඳයි. මේ ෂේන් එකේ මේ වගේ ඒවා දාද්දි චුට්ටක් පරිස්සමින් දාන්න. මේක ගාන නම් මතක නැහැ. හැබැයි මේක ඩැමේජ් වෙලා. මේක පාවිච්චි කරන්න බෑ. මේක මොකක්ද දන්නේ? මේක මේ මම මේකත් ගෙනාවේ මගේ මේකප් අයිටම්ස් දාන්න කොයි හරි ඇද්දි මට මේක මේ වගේ පොඩි මංගල එකක් තියෙනවා. ඒක ටිකක් ලොකු වැඩි. මේක මේ මම හිතන්නේ මේකට දාන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ පොඩි මේ චූටි අයිටම්ස් දාන්න පුළුවන්. ඔය ලිප්ස්ටික් එකක් රිබ් බාම් එකක් ඒ වගේ පොඩි ඒවා ටිකක් දාන්න පුළුවන්. පොඩි ගාණක් උනේ මේක ඇත්තටම. ඒ නිසා වලක් නැහැ.
මේක නම් ඇත්තටම මම මේකට රැවටුණා කිව්වේ මේක ෆොටෝස් තිබුණ විදිහට මම හිතුවා මේක ලොකු ඇති කියලා. ඇත්තටම මේක ලොකු නැහැ. මේකේ මේ සෙට් එකක් තියෙන මේකෙන් වටින එකට කියලා තියෙන්නේ මේකේ මේ මෙන්න මේ අයිටම් එක විතරයි. මෙන්න මේක විතරයි මේකේ වටින එකකට කියලා කියන්නේ. මේක ටිකක් කල් පාවිච්චි කරන්න පුළුවන් වෙයි මට. කමක් නැහැ. දුකක් නැහැ. මේකනේ අනිත් ඒවා නම් මට කොලික් නැහැ. මට හිතෙනවා මොකද මේවා එහෙම වතුරට මේවා ගම් එක යයි කියලා හිතනවා. මේක තනිකර පෙඩිකියුර් ටූල්ස් සෙට් එකක් මේ නේල්ස් වලට මේ වගේ ඩෙඩ් ස්කින් අයින් කරන්න පුළුවන්. මේකෙන් නේල්ස් ක්ලීන් කරන්න පුළුවන්. ඒ වගේ තමයි කියුටිකල්ස් වලට නරකම නෑ. හැබැයි මේකට මම ෂුගර් පොඩි කියන සාමාන්‍ය ටිකක් ෂුගර් 20 ගාණක් විතර මම මේකට දැම්මා. බ්ලේඩ් සෙට් එකක් තියෙනවා මේකේ. හැබැයි හිතක තරම් ක්වොලිටි නැහැ මේක. ඒ නිසා මේ වගේ ප්‍රොඩක්ට්ස් දාද්දී චුට්ටක් බලලා දාන්න. මේක ගෙනාවේ ස්කින් කෙයාර් කරද්දී දාන්න. ඒක හරි ලස්සනයි. ඒක කියුට්. පොඩි ගාණක් උනේ ලොකු ගාණක් නෙමෙයි උනේ. ෂෙකල් වලින් කොට ඇත්තටම වලට දන්නේ නැහැනේ. ෂෙකල් රේට් එක දැන් 91කට වගේ තමයි යන්නේ. මේක ෂෙකල් 5ක් වගේ තමයි උනේ ඉතින්. මේක අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්න තමයි මේක නම් ගත්තේ. දන්නේ මේක කොච්චර කල් පාවිච්චි කරන්නේ. මෝල්ඩ් එක හොඳයි මේක සිල්කන් මෝල්ඩ් එක. මේක මට කොච්චර කල් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කිව්වේ. සාමාන්‍යයෙන් මට මේ අයිස් තියන්න බෑ. තිබ්බහම මගේ ෆේස් එක බලන්න බැරි තරම් රතු වෙලා ඉතිමිලා ප්‍රශ්න ගොඩයි. ඉතින් මේක මම ගොඩක්ම ගෙනාවේ මේකෙන් try කරලා බලන්න ඒ ප්‍රශ්නම මට එයිද කියලා. මම කලින් නම් නිකන් අයිස් කියුබ් කන්ටේනර් එකකට දාලා තමයි පාවිච්චි කරලා බැලුවේ. ඇත්තටම ෆේස් එක ගොඩක් අවුල් යනවා. ඒක රිකවර් වෙන්න දවස් 2ක් විතර යනවා. ඉතින් මේක ගෙනල්ලා බැලුවේ මේ අර එක කැටේ හවු වෙන නිසා වැදිලා වෙනවද දන්නේ නැති නිසා මේක ගෙනල්ලා බැලුවේ මේක පාවිච්චි කරලා බලන්න. ඉතින් මේක බලලා මේකෙත් එහෙමනම් මම ඔයාලට කියන්නම්. මෙතනින් වතුර ෆිල් කරන්න පුළුවන්. ඊපස්සේ මේක වහන්න පුළුවන්. වහලා පැය ගාණක් තියලා අයිස් කියුබ් ට්‍රීට්මන්ට් කරන්න මේක බෙස්ට් කියලා මම හිතනවා. මොකද මම දැකලා තියෙනවා ගොඩක් ගර්ල්ස්ලා මේක යූස් කරනවා. ඒ නිසාම තමයි මමත් මේක ගත්තේ. ඇත්තටම මේවා ලොකු ගණන් නෙමෙයි. ඔයාලට පුළුවන් ෂේන් ඇප් එක කරන් බලන්න. ලංකාවේ නම් මුදල මම දන්නේ නැහැ. හැබැයි මෙහි මුදල ලංකාවට කන්වර්ට් කරොත් ලොකු ගණනක් නෙමෙයි. මගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම මේ දවස් වල යායකට ට්‍රීට්මන්ට් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා මට ඕන වුණා යායක මසාජ් කරන්න එකක්. මොකද මේව මසාජ් කරද්දී අත රිදෙනවා. ඒ නිසා තමයි මේක ගෙනාවේ. මේකත් පොඩි ගාණක් උනේ මේ ෂෙකල් 4ක් හරි 5ක් හරි උනේ. ඒ කියන්නේ ගොඩක් අඩුයි මේක ලංකාවේ සල්ලි වලට මේවා කරාම. මේ ඇත්තටම හරියම සනීපයි. ඔයාලා try කරලා බලන්න. මේක නම් හරියම මට වටිනවා මේක. මොකද මෙහි ගන්න ගියොත් මට මේක පී දණ්ඩ වෙනවා මේක ගන්න තැන. හැබැයි මේක හරියම සනීපයි. try කරලා බලන්න. මේක ඇත්තටම මේක හරිම ආසාවෙන් දැම්මේ. මොකද මං ගාව බ්‍රෂ් තිබුණ නැහැ. එක බ්‍රෂ් එකයි තිබුණේ. මොකද තිබුණේවා ගෙදරත් දාලා ආපු නිසා මෙහෙට අරන් ආව එක බ්‍රෂ් එකයි. ඒ නිසා මට මේක ලොකු උමනාවක් තිබ්බා.
මෙහෙන් ගිහින් බැලුවම මේ චුට්ටක් ක්වොලිටි එකත් වැඩි, චුට්ටක් එක්ස්පෙන්සිව්. ඒ නිසා තමයි ෂේන් එකේ මේක දැම්මේ. මේක 7 pieces තියෙනවා. මේකේ 12 pieces තියෙන එකක් තියෙනවා. මම 7 pieces එක දැම්මේ. මේක නම් හොඳයි. ඇත්තටම මේක හොඳයි. මේක හරි soft. මේකේ 7ක් තියෙනවා. මේක මම හිතන්නේ blushes. මේක foundation. මේක eyeshadow blend කරන්න එක. මේ වගේ මේ ඔයාලට පේනවා ඇති මේක හරියම soft. ඇත්තටම මේක හොඳයි. මේක prices මතක නැහැ. මම මේක උඩින් fit එකකුත් දාන්නම්. prices එකත් මම බලන්නම්. මේක ලොකු ගාණක් වුණෙත් නැහැ මතක විදියට. ශේකල් 20ක් හරි 15ක් හරි වෙන්නේ. ඇත්තටම මේක ගොඩක් වටිනවා. මට නම් ගොඩක් වටිනවා. මෙන්න මේකට තමයි මම මේක ගත්තේ. මේක මේ eyebrows වලට. මේක eyebrows වලට Shiglam එකේ නිකන් මේක ආසාවට දෙන්නේ. පැකේජින් එක නම් සුපිරි. මේකත් මේ ඔයාලට පේනවා ඇති මේ හොඳයි. මේක බලමු අපි යූස් කරලා කොහොමද කියලා. මේක බ්‍රවුන් එක මම හිතන්නේ දැම්මේ. ඒකේ කලර්ස් 3ක් තිබුණා. මේක පොඩි මේකක් තියෙනවා. කලර්ස් 3න් මට මතක විදියට මම දැම්මේ 104 ද කොහෙද බ්‍රවුන් ෂේඩ් එකක් දැම්මේ. මාර ලස්සනයි කියුට්. ඇත්තටම පැකේජින් එක ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. මේ 2 in 1 එකක්. මේක බ්‍රෂ් කරන්න තියෙන. මේක බ්‍රෂ් එක 2 in 1 එකක්. මේක මෙතනින් තමයි මේක අඩු වැඩි කරන්න පුළුවන්. කලර් එක අවුලක් නැතුව යයි. මේ තියෙන කලර් එක සමහර විට තව එකක් තියෙනවා. මේකත් මේකක් වයිට මේකක්. මං ආසයි චුට්ටක් රෙඩිෂ් ගතියට මං ආසයි. ඒ නිසා මේ කලර් එක දැන් වව්. ඔයාලට පේනවද දන්නේ වව්. මේ ඔයාලට පේනවද කලර් එකේ මාරම ලස්සන කලර් එකක් තියෙන්නේ. මෙහෙමයි. මේක ටිකක් පිග්මන්ට් එක වැඩි. ඒ නිසා try කරද්දී චුට්ටක් අරන් try කරන්න. මේ
නැත්තම් අර කවුද වගේ හින්දි මේ ඇත්තට මේක නම් ටිකක් ගණන් හැබැයි මේක මාරම හොඳයි ප්‍රොඩක්ට් එක හොඳයි මං හිතුවේ නැහැ මේ ෂේන් එකේ මේකප් අයිටම් මෙච්චර ක්වොලිටි වෙයි කියලා මේක අවුලක් නැහැ මේක වින්ට් එකට බ්ලැන්කට් එකක් මේ බ්ලැන්කට් මුකුත් මල් ළඟ නැති නිසා මේ බ්ලැන්කට් එක දැම්මා මේක දාපු ට්‍රවුස් එකක් මට මතක ඇත්තටම මේක ගැන ලොකු බලාපොරොත්තුවක් තියන් තමයි මේක දැම්මේ මට ලොකුයි අනේ මේක වයිඩ් ලෙග් පැන්ට් එකක් මේක මට ලොකුයි මීඩියම් දැම්මේ මේ අපි මේක ෆිට ඔන් එකෙන් බලමු පේන එකෙන් බැලුවට නම් මේක ලොකුයි කියලා හිතෙන්නේ හැබැයි මම හිතුවා ඇත්තටම මේක මේට වඩා ක්වොලිටි වෙයි කියලා මේම ක්වොලිටියක් නෑ ඇත්තටම මේක ඔයාලට පේනවද මේ මැටීරියල් එක ක්වොලිටියක් නෑ මේක වයිට් ලෙග් පැන්ට් එකක් ඒ මම ප්‍රයිස් එකට ඇත්තටම මේක වර්ත් නැහැ ෂේන් එකෙන් ඕඩර්ස් දාද්දී ඇත්තටම බලලා දාන්න මම මේ ඇඳුම් ටික නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ මොකද මම මේක හිතුවේ මම මේක වින්ඩ් එකට දාපු ඒවා ඒත් මේක කිසිම අර මිස් ඔයාලට පේන සිල්ක් මැටීරියල් එකක් හිතරපු තරම් ඇත්තටම ඇඳුම් නම් ක්වොලිටි නැහැ එක ජැකට් එකක් හොඳට තිබ්බා අනිත් ඒවා නම් මම හිතපු තරම් ක්වොලිටි නැහැ මේ තියෙන්නේ අන්තිම එක ෂේන් එකෙන් ගෙන්නපු ඩ්‍රෙසස් වලින් මේක ෆ්‍රොක් එකක් බලමු ඒකවත් ලස්සන තියනවාද කියලා මේක ෆ්‍රොක් එකක් ඒක මේ ෆිට ඔන් කරලා පස්සේ පෙන්නන්න හොඳද කියලා මේ ලොන් ෆ්‍රොක් එකක් මේක නම් හොඳයි මැටීරියල් එකත් අවුලක් නැහැ ෆ්‍රොක් එක හොඳයි හැබැයි මං හිතන්නේ මට ලොකුයි මේ සයිසස් ඔක්කොම දැම්මේ UK සයිසස් දැම්මේ හැබැයි මට හිතෙනවා මීඩියම් මට ලොකුයි කියලා තව එකක් තියෙනවා අපි මේක try කරලා බලමු මේක Yara perfume එකක් අපේ රටේ ඉන්න අක්කේ තමයි මට මේක ගෙනත් දුන්නේ gift එකකට දැන් අවුරුද්දකටත් වැඩි ඉතින් මේක අරන් තියන් හිටියා මතක් වෙන්න කියලා මේක අපිට මේ අර travel කරද්දී ලේසි වෙන්න අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් මේක මං හිතුවේ ෆිල් වෙන්නේ නැහැ කියලා හැබැයි මේක හොඳට මේ චූටි මේකක් තියෙන්නේ මේක අර උඩ අපේ නොසල් එක ගලවලා මෙහෙම තියලා මෙහෙම කරාම ඒක ෆිල් වෙනවා පැය ටිකක් වෙලා යනවා අතට දෙනවා හැබැයි ඉවසීමෙන් කරොත් ඉතින් ෆිල් වුණාම මේක අර අපිට කොහේ හරි යද්දී අරන් යන්න පුළුවන් මේ විදිහට ෆිල් කරලා ඉතින් ෆයිනලි මේ බොක්ස් එකේ තිබුණ හැම අයිටම් එකක්ම වගේ මම අන්පැක් කරා. ඇත්තටම මම හිතුවා ෂේන් එකේ අයිටම් මීට වඩා ක්වොලිටි ඇති කියලා. මොකද මම හොඳට රිවිව්ස් බලලා තිබුණු ෆොටෝස් බලලා තමයි මේ ඔඩර් එක ප්ලේස් කරේ. හැබැයි මට හිතෙනවා මම ලොකු ගාණක් දීලා ගත්ත අයිටම් වලට වඩා මම චූටි ගණන් දීලා ගත්ත පොඩි අයිටම් ටික ඇත්තටම හොඳ ක්වොලිටි එකක් තිබ්බා කියලා. ඉතින් මම ඔයාලට කියන්නේ ඔන්ලයින් ෂොප් කරද්දී
සල්ලි දෙපාරක් හිතන්න. මොකද අපේ සල්ලි අපරාධය. මට හිතෙනවා මේකට වියදම් කරපු සල්ලි වලින් මම මෙහෙන් ගිහිල්ලා ගත්තනම් බ්‍රෑන්ඩඩ් නොවුනත් මට මීට වඩා හොඳ ක්වොලිටියක් තියෙන ප්‍රොඩක්ට්ස් මට මෙහෙන් ගන්න තිබුණා කියලා. ඉතින් මම කලින් තෙම එකෙන් ඕඩර් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ෂේන් එකත් වෙනසක් නැහැ. ඉතින් ෆයිනලි අදට මම ගිහින් එන්නම්. මම මතක් කරන සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ විතර නෙමෙයි පල්ලෙහින් තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි බයි.